ඔව් මම මේ ෆයිල් එක දැන් බලනවා. තව විනාඩියකින් මම ඔයාලට කෝල් කරන්න. සුබ දවසක් ඒ වගේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා උදේ ඉඳන් හවස වෙනකන් ජොබ් එකක් කරන එහෙම නැත්නම් වෙනත් බිසි වැඩක් අස්සේ පැය 24ම ලොකු ස්ට්‍රෙස් එකක් ඔළුවේ තියාගෙන ලොකු පීඩනයක් ඔළුවේ තියාගෙන ෆියුචර් රේට් කරන කෙනෙක්ද? ඒ කියන්නේ ඔයා ජොබ් එක අස්සේ chart බලාගෙන ෆියුචර් රේට් කරලා සල්ලි ලොස් කරගන්න කෙනෙක්ද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ ක්‍රිප්ටෝ වලින් සල්ලි හොයන්න නම් දවසම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න ඕනේ නැත්නම් ස්ක්‍රීන් එක ඇනලයිස් කරන්න ඕනේ කියලා. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. දවසම chart එක බලන 95%කටම වෙන්නේ ලොස් වෙන එක. මොකද ඕවර් ට්‍රේඩින් සහ එයාලට එන ලොකු ස්ට්‍රෙස් එක අර ජොබ් එකක් කරනවා ඊට පස්සේ chart එකක් බලනවා. ඒ ලොකු ස්ට්‍රෙස් එක සහ අර ඕවර් ට්‍රේඩින් කියන එක හින්දා වැරදි තීරණ ගන්නවා මාකට් එකත් එක්ක. ගොඩක් ලෝකේ ඉන්න ලොකු ආයෝජකයෝ ලොකු ඉන්වෙස්ටර්ස්ලා ඒ වගේම ලොකු ට්‍රේඩර්ස්ලා කරන්නේ සතියටම එකපාරක් දෙපාරක් විතර chart එකක් බලලා එයාලගේ ට්‍රේඩ් එක ප්ලෑන් කරලා ජොබ් එක කරන ගමන් නිකන් පාට් ටයිම් සල්ලි හම්බෙන විදිහක් හදන එක තමයි ඒගොල්ලන් ට්‍රේඩින් වලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ට්‍රේඩ් එක ඒ ප්‍රයිස් එකට આવුත් එම ට්‍රේඩ් එක ඕපන් වෙනවා. ස්ටොප් ලොස් යනවා නම් ස්ටොප් ලොස් යනවා. එහෙම නැත්නම් ප්‍රොෆිට් යනවා ප්‍රොෆිට් යනවා. ඒගොල්ලන් ලොකු පීඩනයක් ගන්න නැහැ ඔළුවට. ඒගොල්ලන් ජොබ් එකත් ලස්සනට කරනවා. ඔටෝ සල්ලි හැදෙන්න අර විදිහට අමතර ආදායම් මාර්ගයකුත් හදාගෙන තිනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ රැකියාවක් ජොබ් එකක් කරන ගමන් සතියට පැයක් එහෙම නැත්නම් විනාඩි 30ක් වගේ පොඩි කාලයක් දීලා මාකට් එකේ බය නැතුව බයි සහ සෙල් කරන්න ඕනි තැන් හරියටම අල්ලගන්න පුළුවන් 3 step practical strategy එකක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඒ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඕගලන් ජොබ් එකක් කරන ඒ වගේම ට්‍රේඩින් වලින් අමතර ආදායමක් ගන්න කැමති කෙනෙක් නම්. right. අපි පළවෙනි ස්ටෙප් එක තමයි පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට්. එහෙම නැත්නම් සල්ලි බෙදා වෙන් කිරීම. ඔයා හරියට පෝර්ට්ෆෝලියෝ එකක් හදාගෙන ඒක මැනේජ් කරගන්න. ඒ කියන්නේ මම දැන් මේකේ කියන විදිහට ඔයා ඔයාගේ සම්පූර්ණ කැපිටල් එක කොටස් 3කට බෙදා ගන්න. පළවෙනි කොටසේදී 140ක් හෝ 150ක් මම රෙකමන්ඩ් කරන්නේ 150ක් ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ට් කරලා තියාගන්න. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ඔයාගාව ඩොලර් 1000ක් තියෙනවා නම් ඩොලර් 1000න් ඩොලර් 500ක ලොන්గ్ ටර්ම් කොයින් ගන්න ඩොලර් 500ක් තියාගන්න. ලොන්గ్ ටර්ම් කොයින් බයි කරන්න ඩොලර් 500ක් තියාගන්න. ඒ කියන්නේ 150. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බිට්කොයින්, ඉතීරියම්, සොලානා, BNB ඔය වගේ හොඳ ක්‍රිප්ටෝ ස්ට්‍රෝං ප්‍රොජෙක්ට් එකක් බයි කරන්න ලොන්గ్ ටර්ම් තියාගන්න. ඉතින් මේ ලොන්గ్ ටර්ම් තියාගන්න එක ඒ කියන්නේ අපි අර ඩොලර් 1000න් 150ක් ඩොලර් 1000න් ඩොලර් 500 ගන්න කොයින් ඔයා අවුරුද්දක් එහෙම නැත්නම් දෙකක් අවුරුදු 3ක් වගේ ලොකු කාලයක් අල්ලන් ඉන්න කොටස. ලොකු කාලයක් අල්ලන් ඉන්න කොටස තමයි ඒක. ඒක තමයි අපේ පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් එකේ අපි බෙදන කොටස් තුනේ පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි කොටස 130ක්. ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකෙන් සම්පූර්ණ 130ක්. ඒක ඒ 130 ස්විං ට්‍රේඩ් එකක් දාන්න තියාගන්න. ස්විං ට්‍රේඩ් කරන්න තියාගන්න. ඉතින් මේක මාසයකට සැරයක් එහෙම නැත්නම් සතියකට සැරයක් සති දෙකකට සැරයක් වගේ ට්‍රේඩ් දාන්න තමයි මේක තියාගන්න ඕනේ. ඉතින් මේ ස්විං ට්‍රේඩ් තියාගන්න කොයින් වලින් අපි බයි කරන්න ඕනේ නැරටිව් කොයින්. ඉතින් මොනවද නැරටිව් කොයින් කොහොමද හොයාගන්නේ නැරටිව් කොයින් කියලා මම කලින් වීඩියෝ එකේ ඔයගලන්ට කියලා ඇති. ඉතින් ඔයගලන් නැරටිව් කොයින් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් කලින් වීඩියෝ එක බලන්න සරලව ගියවුවොත් නැරටිව් කොයින් කියලා කියන්නේ ට්‍රෙන්ඩ් ඒ කාලෙට ට්‍රෙන්ඩින් යන කොයින්. එහෙම නැත්නම් ට්‍රෙන්ඩින් යන ප්‍රොජෙක්ට්. ඒ කියන්නේ දැන් මේ දවස්වල AI කොයින් ට්‍රෙන්ඩ් එකක් වෙනවා. එතකොට AI පැත්තට අයිති කොයින් මොනවද කියලා ඒ කොයින් ටිකක් බයි කරා. ඒ කියන්නේ ඩවුන් වුණාම හොඳ සපෝට් එකක් බලලා බයි කරනවා, අප් වුණාම සෙල් කරනවා. මොකද ඔය නැරටිව් කොයින් ඒ කාලය ඇතුළත ලොකු ගේන් එකක් ගන්නවා, ඒ වගේම ඩවුන් වෙනවා, ආයෙ ලොකු ගේන් එකක් ගන්නවා. ඉතින් ඔයගලන්ට අර 130 දාලා හොඳ ට්‍රේඩ් ටිකක් ඕපන් කරන්න පුළුවන්. ඉතින් ඒ 130 නුත් එක කොයින් එකක් විතරක් බයි කරන්න එපා. කොයින් දෙකක් හෝ කොයින් තුනක් ගන්න. නැරටිව් කොයින් එකක් හෝ දෙකක් තියාගෙන ට්‍රේඩ් කරන්න සතියක් සති දෙකකට සැරයක් මාසයකට සැරයක් ඇනලයිස් කරලා ඒක කරන්න. ඊට පස්සේ ඉතුරු වෙන 120 කෑෂ් බෆර් එකක්. ඒ කියන්නේ අපි 120ක් 150ක් ලොන්గ్ ටර්ම් ගත්තා, 130ක් ස්විං ට්‍රේඩ් ස්විං ට්‍රේඩ් දාන්න ගත්තා. ඊට පස්සේ ඉතුරු 120 කෑෂ් බෆර්. ඒ කියන්නේ ස්ටේබල් කොයින් විදිහට තියාගන්න. USDT එහෙම නැත්නම් USDC වගේ ස්ටේබල් කොයින් විදිහට තියාගන්න. ඒක තියාගන්නේ මාකට් එක ලොකු ක්‍රෑෂ් එකක් ගියොත් එහෙම, ඒ කියන්නේ 120ක් 130ක් 140ක් වගේ ලොකු ක්‍රෑෂ් එකක් ගියොත් එහෙම ඒක ලොකු ඔපචුනිටි එකක් ඕගලන්ට ක්‍රිප්ටෝ මාකට් එකට එන්ටර් වෙන්න. ඉතින් ඒ හින්දා ඒ 120 තියාගන්න අර ලොකු ක්‍රෑෂ් එකකදී බයි කරන්න. මොකද ඒක ලොකු ඔපචුනිටි එකක් වෙනවා ඒ ක්‍රෑෂ් එක. ඉතින් ওই විදිහට තමයි අපේ පළවෙනි ස්ටෙප් එක අනුව, ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ මැනේජ් එක අපි හරියට කරගන්න. ඊට පස්සේ අපේ ස්ටෙප් 2 දෙවෙනි ස්ටෙප් එක තමයි
USDT බ්ලූප්‍රින්ට් එක බයි කරන්නේ කොතනින්ද සෙල් කරන්නේ කොතනින්ද කියලා හොයාගන්න එක. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා මේක ගොඩක් වැදගත් වෙන මම අර කලින් කියපු ස්ටෙප් 1 එකේ 130ක් තියාගන්න කියලා කිව්වා ස්විං ට්‍රේඩ් වලට. ඉතින් ඒ ස්විං ට්‍රේඩ් වලට තියාගන්න 130න් ඔයගලන් නැරටිව් කොයින් බයි කරනවා. ඉතින් බයි කරන්නේ කොතනින්ද සෙල් කරන්නේ කොතනින්ද කියලා හොයාගන්න තමයි මෙන්න මේ ස්ටෙප් 2 එක අපිට වැදගත් වෙන්නේ. ඉතින් මේක වැදගත් වෙන්නේ දැන් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් විදිහට ඔයගලන්ට හැම chart එකක්ම දාලා ඇනලයිස් කරන්න බෑ. දැන් ඔයා අතන ස්විං ට්‍රේඩ් කරනවා එතන කොයින් දෙකක් හෝ කොයින් තුනක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයා ජොබ් එකක් කරන බිසි කෙනෙක් විදිහට මේ හැම chart එකක්ම එකින් එක දාලා බලන්න ගියාම ඒක එපා වෙනවා. ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඉතින් ඒ හින්දා තමයි අපි මේ ඔක්කොම එකම කොයින් බයි කරන්නේ කොතනින්ද සෙල් කරන්නේ කොතනද කියලා එක chart එකකින් හොයාගන්නේ මෙන්න මේ කොටසදී. USDT dominance chart එක. ඉතින් dominance chart කියන්නේ මොනවද කොහොමද ඇනලයිස් කරන්න කියලා මම කලින් වීඩියෝ එක කතා කරලා ඇති ඒක බලන්න. ඉතින් මේ USDT dominance chart එකෙන් අපිට පුළුවන් හරියටම අපි කොතනින්ද coin buy කරන්නේ coin කොතනින්ද sell කරන්නේ ඒක හරියටම හොයාගන්න පුළුවන් මෙන්න මේ USDT dominance chart එක ඇනලයිස් කරලා. සරලව කිව්වොත් එහෙම USDT dominance chart එකෙන් පෙන්වන්නේ ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන මුළු සල්ලි වලින් කොච්චර ප්‍රමාණයක් ස්ටේබල් කොයින් විදියට මිනිස්සු අතේ තියෙනවද කියන එක. ඉතින් එතකොට ස්ටේබල් කොයින් විදියට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එක බේරිෂ් මාකට් එකක තියෙන්නේ. මොකද කොයින් තියෙන ක්‍රිප්ටෝ මාකට් එකේ කැපිටල් එක තියෙන ස්ටේබල් කොයින් විදියට. එතකොට ක්‍රිප්ටෝ මාකට් එක බිට්කොයින් ඇතුළු බිට්කොයින් සහ ඕට්කොයින් ඩවුන්. එතකොට USDT dominance එක ලොකු අප් එකක තියෙනවා කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එක ඩවුන් එකක තියෙන. USDT dominance එක ඩවුන් එකක තියෙනවා කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එක අප් එකක තියෙන. ඉතින් ක්‍රිප්ටෝ මාකට් එක සහ dominance මාකට් එක ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ පැතිවලට. ඉතින් කොහොමද මේක ඇනලයිස් කරන්න කියලා අපි දැන් බලමු. හරි මම වල දල වශයෙන් නිකන් කියලා දෙන්නම් කොහොමද dominance එකෙන් USDT dominance එකෙන් මාකට් එක ඇනලයිස් කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් ජොබ් එකට යන කෙනෙක් නම් නිතර දෙවිලි හැම කොයින් එකක්ම දාලා එකකින් කොයින් එකකින් එක දාලා ඇනලයිස් කරන්න අමාරුයි. හැබැයි මේ විදිහට USDT dominance එක දාලා අපිට හැම කොයින් එකකටම දාලා සම්පූර්ණ total market එක අප් වෙනවද ඩවුන් වෙනවද එහෙම නැත්නම් බුලිෂ්ද බේරිෂ්ද කියලා මෙන්න මේ USDT dominance එකෙන් අපිට හරියට බලා ගන්න පුළුවන්. ඉතින් මම දල වශයෙන් පොඩ්ඩක් ඇනලයිස් එකක් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මේකේ ඔයගලන්ට කරන්න තියෙන්නේ one day හරි 4 hour chart එක හරි දාලා ඒකේ resistance සහ support එක මේ විදිහට මාක් කරගන්න. ඉතින් order block ගන්නවා නම් වඩාත් හොඳයි. SMC වල order block ගන්නවා නම් ඔයගලන්ට leasing එක understand කරගන්න පුළුවන් හරියටම. ඉතින් මේ විදිහට support and resistance හෝ order block මේ විදිහට මාක් කරගෙන ඔයගලන් මම අර කලින් කිව්වා වගේ USDT dominance එක කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එකට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ USDT dominance එක අප් වෙනවා නම් ක්‍රිප්ටෝ මාකට් එක ඩවුන් වෙනවා. USDT dominance එක ඩවුන් වෙනවා නම් ක්‍රිප්ටෝ මාකට් එක අප් වෙනවා. ඉතින් USDT dominance කියලා කියන්නේ සම්පූර්ණ ක්‍රිප්ටෝ මාකට් එකේ ස්ටේබල් කොයින් තියෙන විදිහ. ස්ටේබල් කොයින් තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් සම්පූර්ණ ක්‍රිප්ටෝ ටෝටල් මාකට් කැප් එක ඩොලර් බිලියන 100යි නම් ඩොලර් බිලියන 100න් දැන් මෙතන USD ඩොමිනන්ස් එක 8.2ක් නේ. ඒතකොට ඩොලර් බිලියන 8.2ක් විදිහට තමයි USDT තියෙන්නේ. ඉතින් මේක වැඩි වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ මාකට් එකේ අනිත් කොයින් වලට සාපේක්ෂව ස්ටේබල් කොයින් සාපේක්ෂව වැඩි වෙනවා. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි වලින් ස්ටේබල් කොයින් වලට ක්‍රිප්ටෝ මාරු වෙනවා. එතකොට මාකට් එක ඩවුන් වෙනවා. මොකද මාකට් එකේ සල්ලි නැති හින්දා. එතකොට ඒකේ ස්ටේබල් කොයින් විදිහට යනවා. ස්ටේබල් කොයින් විදිහට යනවා. එතකොට මේක අප් වෙනවා කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එක ඩවුන් වෙනවා. මේක ඩවුන් වෙනවා කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එක අප් වෙනවා. එතකොට ඔයගොල්ලන් මොන හරි කොයින් ඔයගොල්ලන් ස්විං ට්‍රේඩ් කරන්න හෝ ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන්න කොයින් ගන්නවා නම් ඔයගොල්ලන් කරන්න ඕනේ මේක රෙසිස්ටන්ට් එක තියෙන වෙලාවක තමයි ඔයගොල්ලන් කොයින් එක බයි කරන්න ඕනේ. එතකොට මේක සපෝට් එකට ආවට පස්සේ ඔයගොල්ලන් සෙල් කරන්න ඕනේ. මොකද මේ මම අර කලින් කිව්වා වගේ මේක අනිත් පැත්තට යන්නේ. එතකොට මේක මේ විදිහට රෙසිස්ටන්ට් එකක තියෙනවා නම් අපි කොයින් බයි කරනවා DCA ගල්ලා හෝ මොනෑම් විදිහකින් කොයින් බයි කරනවා. එතකොට මේක මෙතනින් බයි කරා යමු. ඊට පස්සේ මේක ඩවුන් වෙද්දි ඔන්න සපෝට් එකට ආවම අපි මොකද්ද කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කොයින් අපි බයි කරපු කොයින් සෙල් කරනවා. ඊට පස්සේ නැවතත් මෙතන සපෝට් එකක් අරගෙන මෙහෙම අප් වුණාම අපි මෙතනින් බයි කරනවා. ආයි මෙතනින් මෙහෙම ඩවුන් වුණාම මෙතනින් සෙල් කරනවා. ඔය විදිහට සපෝට් රෙසිස්ටන්ට් බලලා බයි and සෙල් කරනවා USDT ඩොමිනන්ස් එකට අනුව.
හරි ඊළඟට අපි අන්තිම ස්ටෙප් එක තමයි automation via limit orders ඊට පස්සේ එහෙම නැත්නම් set and forget ක්‍රමය කියන එක forget ක්‍රමය. ඉතින් USD domain start එකෙන් වා බලාගත්ත මාකට් එක තියෙන්නේ buy කරන zone එකද එහෙම නැත්නම් sell කරන zone එකද කියලා. ඊළඟට ඔයා job එකක් කරන ගමන් මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒකට අපි පාවිච්චි කරන්නේ limit orders. ඒ කියන්නේ ඔයා දන්නවා සාමාන්‍යයෙන් ඔයා දැන්ටම limit order පාවිච්චි කරනවා ඇති. ඉතින් ඒ වුණාට මේකෙදි වෙන්නේ limit order එකක් ඔයා දාලා ඒක අමතක කරනවා. set and forget. ඉතින් දවසම screen එක දිහා බලන් ඉන්න ඕනේ නැහැ. මිල ඒ price එකට ආවට පස්සේ ඒක auto buy වෙන්න නම් buy වෙනවා. එහෙම නැත්නම් sell වෙනවා. ඒ කියන්නේ market එක dip එකට එනකන් ඔයා ගන්න කැමති හොඳ coin එකක් උදාහරණයක් Solana එහෙම නැත්නම් BNB තෝරගෙන ඔයා හිතන support එකට මිල ගණන් limit support එකට limit order 3ක් 4ක් දාලා DCA විදියට set කරලා තියන්න. එතකොට job එකක් කරද්දී උනත් market එක drop වුණොත් අර job එක කරද්දී market එක දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. drop වුණොත් එහෙම exchange එක විසින්ම ඔයා වෙනුවෙන් ඒක auto buy කරලා දෙනවා order එකක් දැම්මම පස්සේ limit order. ඊට පස්සේ sell setup එකක් වුණත් ඔයා order එකක් buy වුණ ගමන් වගේ target profit එක ළඟට limit sell order එකක් දාලා තිබ්බට පස්සේ මොකද්ද වෙන්නේ? ඔයා job එක කර හිටියා වුණත් එහෙම නැත්නම් නිදාගෙන හිටියත් මොකද්ද වෙන්නේ? ඔටෝම exchange එක විසින් ඔයා වෙනුවෙන් අරක sell කරලා profit එක අරගෙන දෙනවා. ඉතින් ඒක තමයි අපේ තුන්වෙනි step එක. ඉතින් මේකෙදි වෙන්නේ limit order එකක් දාලා ඔයා ඒක අමතක කරලා ඔයාගේ duty වගේ රාජකාරී කරන්න. එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන් අමතක කරලා ඔයාට ඔයාගේ ඕන රාජකාරියක් කරගන්න පුළුවන් මේ limit order එකක් දාලා ඒක අමතක කරලා තියාගෙන. හරි. අපි දැන් මේ වීඩියෝ එකෙන් කතා කරා ජොබ් එකක් කරන කෙනෙක් කොහොමද හරියට තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එක මැනේජ් කරගන්නේ. එහෙම නැත්නම් ට්‍රේඩින් කරලා සල්ලි හොයන්න කියලා. ඉතින් ඒකට මම ස්ටෙප් 3ක් ඔයගලන්ට මේකෙන් කියලා දුන්නා. ඉතින් ওই ටික තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න තියෙන. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.